අයිබෝන් අද අපි යන්නේ ඕස්ට්‍රේලියාවේ මවුන්ට් ඊසා වලට. මවුන්ට් ඊසා පිහිටලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ මුහුදු මායිමට කිලෝමීටර් 600ක් පමණ ඇතුළට වන්නට. මවුන්ට් ඊසා වල විශේෂත්වය තමයි ඕස්ට්‍රේලියාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම විශාලම ලෝහ නිස්සාරණ පතල තියෙන්නේ මවුන්ට් ඊසා වල. මෙම පතලේ කොපර්, රිදී, ඊයම්, සිංක් ඊට අමතරව සල්ෆියුරික් අම්ලය, සල්ෆර් සහ පොහොර ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වෙනවා. දෙවන ලෝක යුද්ධයේ කොපර් සැපීම ප්‍රධාන වශයෙන් සිදු කර තිබෙන්නේ මෙම පතල් භූමිය හරහා. හෙක්ටයාර 5700ක් සිසාරා විහිදී පවතින මෙම පතල පොළොව යටට කිලෝමීටර් 4ක් දක්වා කැණීම් සිදු කරනවා. පොළොවේ තිබෙන පාෂාණ කොපර්, තඹ, රිදී බවට පත් කරන ක්‍රියාවලිය පිළිබඳ නිරීක්ෂණාත්මක චාරිකාවක් යන්නයි අද අපි ලෑස්ති වෙන්නේ. අපිට මේ පතල් භූමියට සහ කර්මාන්ත ශාලාවට යන්නට අවස්ථාව ලැබුණා. ප්‍රධාන පතල හෝ කර්මාන්ත ශාලා ජාලය වීඩියෝ කරන්නට අවසර ලැබෙන්නේ නැහැ. නමුත් ඒ ආසන්නයේ තියෙනවා එම භූමියටම අදාළ පැරණි පතල් භූමියක්. මේ පැරණි පතල් භූමිය දැන් මොඩල් එකක් ආකාරයට කලින් අවසරගත් සංචාරකයන්ට ඇතුළු විය හැකි ප්‍රදේශයක්. අන්න ඒ අත්දැකීම විඳ ගන්නයි අපි අද සැරසෙන්නේ. ඔන්න අපි දැන් ඉස්සෙල්ලම ලෑස්ති වෙන්නේ එම පතල යටට යන්නට. ඉස්සෙල්ලම ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන විදුලි පහනක් තිබෙන හිස් ඇතුම් දාගෙන හරියට නම්ගම් සටහන් කොට ලෑස්ති වෙන්න ඕනේ. මොකද පතල ඇතුළේදී අනතුරක් වුණොත් උඩ ඉන්න අයට විස්තර සොයාගන්න පහසු වෙන තමයි එහෙම කරන්නේ. අපි දැන් යන්නේ මීටර් 200ක් පහළ පොළොව යටට. මේ තමයි ප්‍රධාන ලිෆ්ට් එක. මේකෙන් තමයි අපි පතල ප්‍රධාන මෙහෙයුම් තිබෙන ප්‍රදේශයට යන්නට ලෑස්ති වෙන්නේ. එම මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට අපි කොපර් සහිත පාෂාණ තිබෙන ප්‍රදේශයට යන්නේ කුඩා දුම්රියකින්. And secondly, thirdly, most importantly, don't stick your head out and see where we are. Just drive by that much. Okay. Next. Brendan. Come with me. Down the steps there. And on the right, face up. ඊට පස්සේ මෙන්න මේ කැබ් එකෙනුත් ගිහිල්ලා අපිට හැකි වුණා
අපි යන ටනල් එක අවසානයේ තිබෙන පාෂාණ ස්තරය සහිත ප්‍රදේශයට එන්නට. මේ තියෙන නිරාවරණය වෙලා තියෙන ටනල් එක අවසානයේ පාෂාණ තට්ටුව. අපි බලමු මෙතනදී සිදු කරන ක්‍රියාවලිය කුමන ආකාරයේ එකක්ද කියලා. මේ ස්ථානයේදී කරන්නේ එම පාෂාණයේ මතු පිට මේ මැෂින් ආධාරයෙන් ගැඹුරු සිදුරු සෑදීම. මේ සිදුරු තුළට වෙඩිලුණු එහෙම නැත්නම් පොටෑසියම් නයිට්‍රේට්, නයිට්‍රෝග්ලිසරින් සහිත කුඩා සිලින්ඩර් ඇතුළු කරනවා. ඉනතුරුව මේ ආකාරයට විද්‍යුතය ලබා දීමට පරිපථයක් සාදනවා. මෙම පරිපථයට විද්‍යුතය සැපයීමෙන් පසුව මෙම පාෂාණ සහිත ප්‍රදේශය ඉතා කුඩා කැබලි වලට කැඩී යනවා. අවට තිබෙන පාෂාණයට කිසිදු හානියක් නොවේ. මේ සංසිද්ධිය පොළොව මතු පිටදී සිදුවන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මේ වගේ පාෂාණ තමයි අපට මෙතනදී හම්බ වෙන්නේ. සාමාන්‍ය ගලක් උස්සනවා වගේ නෙමෙයි. ගලකට වඩා බරයි. නවීන පතල් වල තියෙන්නේ මේ වගේ කුඩා ටනල් නෙමෙයි. කන්ටේනර් දෙකක් දෙපැත්තට මාරු වෙන්න පුළුවන් තරම් විශාල ටනල්. මේ ආකාරයට කුඩාවට කැබලි වූ එම පාෂාණ ඉතා දිග බෙල්ට් දිගේ කිලෝමීටර් ගණනාවක් ඈත වෙනත් ස්ථානයකට ගෙන යනවා. එම ස්ථානයේදී එම කුඩු ජලය, සල්ෆියුරික් අම්ලය සහ තවත් කෙමිකල් සමග මිශ්‍ර කොට මිශ්‍රණයක් සාදනවා. ඔබ දන්නවා ඇති කොපර් වල මෙල්ටිං පොයින්ට් එක සෙන්ටිග්‍රේඩ් අංශයක 1205ක් වෙනවා. ඒ කියන්නේ කොපර් දිගටම රත් කරගෙන ගියාම ද්‍රවයක් වෙන්නට පටන් ගන්නෙ 1205 දී සෙන්ටිග්‍රේඩ් අංශයක. මෙම මිශ්‍රණය පෝරණුව ඇතුළේදී එම උෂ්ණත්වයට උණුසුම් වෙනවා. එම උෂ්ණත්වයේදී මෙම මිශ්‍රණය කැතෝඩ ක්ෂේත්‍ර හරහා යනවා. මේ සම්පූර්ණ ප්‍රොසෙස් එකට අපි කියනවා solvent extraction electrowinning කියලා. එම උෂ්ණත්ව සෙන්ටිග්‍රේඩ් අංශක 1205 තිබෙන මෙම ද්‍රව කොපර් තමයි මෙන්න මේ විදිහට කොපර් කැතෝඩකරණයෙන් පසුව පහළට ගලාගෙන එන්නේ.
මෙම කොප සුවිශේෂී තැටිවල කොප තහඩු ලෙස හෝ කියුබ් ලෙස ඝනීභවනය වෙනවා. ඉතින් මෙසේ සාධන ලද කොප විශාල වශයෙන් චීනයට, ඇමරිකාවට, යුරෝපයට අපනයනවා. ලෝකේ මේ කොප පාවිච්චි කරනවා නිවෙස් ගොඩනැගිලි සහ වාහන වයරින් කරන සියලුම වයර්ස්, කම්පියුටර්ස්, ලයිට්, මෝටර්ස්, ටෙලිෆෝන් කේබල්ස්, රේඩියෝ, ටෙලිවිෂන්, කාර් සීට්, පොළොව යට දිරාන වන පයිප්, කාර් රේඩියේටර්ස්, එයාර් කන්ඩිෂනර්ස්, හෝම් හීටින් සිස්ටම්, බොයිලර්ස්, කෑම පිසින උපකරණ, කෘමිනාශක, දිලීරනාශක, පොහොර ආදී වශයෙන් විශාල පරාසයක මෙම කොප ලෝකේ පාවිච්චි වෙනවා. මේ Facebook එකේ තියෙන ඉන්ටර්නෙට් එක ජාලගත වෙලා තියෙන කොප සහිත විශේෂ වයර් වර්ගයකින්. සාගර පතුල හරහා මේ ජාලගත. ඉතින් මවුන්ට් ඊසා කොප නිෂ්පාදනය කිරීම ගැන තමයි අපි අද කතා කළේ. ලෙඩ් සහ රිදී සම්බන්ධව වෙනත් වීඩියෝ එකක් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් අයිබෝන්. कितना प्यारा है ये प्यार, प्यारा प्यारा हुआ है पहली बार, होता है एक बार, फिर न होगा ये दोबारा। हाय मेरा दिल चुरा के ले गई, चुराने वाली मेरी कातिल। डरते दिल तो जाता है, जाते जाते जागे हैं सोए हैं हम दोनों खोए हैं। कैसी तन्हाई है, मस्ती सी छाई है, ये मौसम है प्यार के काबिल। हाय मेरा दिल चुरा के ले गया, चुराने वाला मेरा कातिल। काटे न कटे प्यासी रातें, कुछ कुछ होता है सुन के ऐसी बातें।
बेचैनी सहने दे, पलकों में रहने दे। तेरी बाहों में है, तेरी राहों में है, जाने जाना मेरी मंजिल। हाय मेरा दिल चुरा के ले गई, चुराने वाली मेरी कातिल।